කුම්භ ලග්නේ හිමි ඔබට ආයුබෝවන්. ඔබ දන්නවා ලංකාවේ බොහොම දුක් පීඩා සහිත දුක්බර වේදනාකාරී කාලයක තමයි ගෙවමින් ඉන්නේ. ඒ රටේ විනාශය පිළිබඳව මා කලින් කියා තිබෙනවා සැප්තැම්බර් 6 වෙනිදා චන්ද්‍රග්‍රහණය කියන වීඩියෝ එකේ සැප්තැම්බර් 6 වීඩියෝ එකේ ගිහිල්ලා බලන්න චන්ද්‍රග්‍රහණය. ඉතින් රටේ වෙලා තියෙන මේ දුක්බර සිදුවීමෙන් දේපල අහිමි වෙලා ජීවිත අහිමි වෙලා ඒ අයට බොහොම ශෝකය ප්‍රකාශ කරන ජීවිතේ නැති වෙච්ච අයට ඒ වගේම වැටුණු බිඳුණු කැඩුණු ජීවිතවලට නැවතත් ධෛර්යවන්තව නැගිටින්න කියලා මුස්ලිම් දෙමළ සිංහල සියලු දෙනාටම යහපත වෙන්න කියලා මුලින්ම ආරාධනා කරනවා. ඒ සියලුම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් රටටත් ඔබටත් මේ අහන ඔබත් ආරක්ෂා වේවා. දෙවියන්ගේ පිහිට ලැබෙමින් යහපත් සොඳුරු අනාගත හොඳ දවසක් යහපත් දවසක් ඔබට ප්‍රාර්ථනා කරමින් මා සූදානම් වන්නේ 2025 වර්ෂයේ අවසාන ලොකුම ග්‍රහමාරුව පිළිබඳව කතා කරන්න. ඒ 2025 දෙසැම්බර් මාස 5 වෙනිදා හවස 5:25ට ග්‍රහලෝකයේ දුකට අධිපති සෙනසුරු ලග්නාධිපති හිමි මකර ලග්නේ ඔබගේ රාශියට පැමිණෙනවා කියන්නේ විද්‍යා ස්ථානයේට. ඒ ගුරු ග්‍රහලෝකයේ බ්‍රහස්පතියවත් පොරොහිත කටක රාශියේ ඉඳලා මිථුන රාශිගත වෙනවා 5:25ට. අන්නේ මිථුන රාශිගත වෙනකොට කුම්භ ලග්නෙන් ගණනය කරගෙන එනකොට කුම්භ මීන මේෂ කියලා ඔබගේ පස්වැන්නට තමයි විද්‍යා ස්ථානයටයි මේ ගුරුගේ වක්‍ර වෙලා ගෝචර ගමනේ යෙදෙන්නේ. මේ වෙලාව ඔබට කොහොමද කියලා විමසා බලන්නයි සූදානම් වන්නේ. ඊට කලින් බොහොම ආරාධනා කරනවා subscribe කරලා අපේ channel එක එකතු වෙන්න, channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මහත්මීන් හිතවතුන් ආදරණීය ඔබට මිතුරන් හැටියට යාළුවන් හැටියට තව කෙනෙකුට හඳුන්වා දෙන්න කියලා. ඉතින් ඒ හඳුන්වා දෙන්න කියලා ආරාධනා කරමින් මේ 2026 ලග්න පලාපල මම දාලා තියෙනවා. ඒකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් මේ channel එකට එකතු වෙන්න. මේ විනාශකාරී රටේ තත්ත්වය කලින් කිව්වා වගේම ආර්ථික දේශපාලන සමාජයේ රටේ දේවල් කල්තියක් කියන channel එකත් එක්ක එකතු වෙලා ඔබ සුරක්ෂිත වෙන්න දැනුවත් වෙන්න. ඉතින් කුම්භ ලග්න හිමි ශනි හිමි කුම්භ ලග්න ඔබට ලග්නේ රාහු මේ වෙලාවේ ගමන් කරමින් ඉන්නේ. සනසුරු ඔබගේ චින්තනය ගැන කතා කරන දෙවන්නේ ඔබ දන්නවා ඒ රාෂ්ටක කාලයකට මුහුණ දෙමින් ඔබ ඉන්නේ. සනසුරු විද්‍යා ස්ථානයේ පස්වැන්නේ ගුරු වක්‍ර වෙලා මේ වෙලාවේ ගමන් කරමින් ඉන්නේ. කේතු ඔබට 7 වෙනි ගමන් කරනවා වගේ ඥානයට අධිපති බුධ 9 වෙනි ගමන් කරනවා. රවි කුජ සිකුරු රාශි අධිපති මේ රවි සිකුරු යෝග වෙලා 10 වෙනි ගමන් කරනවා. මේ වෙලාවේ වෙහෙසකාරී අධික ගමන් කරන කාල සීමාවක් මානසික වශයෙන් ඔබ වෙහෙසනවා. ඒ වගේම මහන්සි වෙන කාල සීමාවක් එක එක තැන් වලට ඇවිදින්න වැඩ කටයුතු කරන්න. එහෙම නැත්නම් ඔබට පීඩාකාරී සමන යම් පීඩාකාරී කාලයක් ගෙවෙන්නේ. ඒ වගේම ටිකක් ආර්ථික චිත්ත පීඩා මානසික පීඩා මැදින් මහන්සිය තරමට ප්‍රතිඵල නොවුණු සමයක ඔබ ගමන් කරමින් ඉන්නේ. ඒ වගේම ළඟ ඉන්න අය සමග චිත්ත පීඩා මානසික පීඩා මත ගැටුම් මතවාද හිත රිදීම් ටිකක් පීඩාකාරී දේවල් දුක්බර දේවල් වලට ඇති වෙන කාල සීමාවක ඔබ ඉන්නේ. අන්නේ අතර මැදින් තමයි ගුරුගේ මේ ග්‍රහමාරුවේ සිද්ධ වෙන්නේ විද්‍යා ස්ථානයේ පස්වැන්නේ. එය ඔබට යහපත් තත්වයක්. ඒ නිසා මේ කාලේ යම් ආදායම් තත්ත්ව ලැබීම අර මහා යම් ප්‍රමාණයකට වෙහෙස වෙලා ඔබට පීඩාකාරී මැදින් සහනදායී සනසිලිදායී කාර්යයක්. මේක ලොකු කාලයක් නෙමෙයි తాවකාලික තත්ත්වයක්. මේ කාලයේ ඔබට යහපත් තත්ත්වයක් තියෙනවා. ආර්ථිකයේ යහපත් වෙනවා වගේම ඔබ සමාජයේ ටිකක් ඍජුව පෙරමුණේ වැඩ කටයුතු කරනවා වගේම ඔබගේ රැකියා තත්ත්වයේ යම් යහපත් තත්ත්වයක් තියෙනවා.
ඒ වගේම කලාව, ගීතය, ඒ වගේ සූපවේදී, ආහාර, ඇඳුම් පැළඳුම්, ඒ වගේම චිත්‍ර, ගහකොළ ආශ්‍රිත ස්වභාවික ආශ්‍රිතව කටයුතු කරන අයට යම් ප්‍රමාණයක මේ කාලේ යහපත් තත්ත්වයක් තියෙනවා. විදේශ රටවල ඉන්න අයටත් ආදායම් තත්ත්වයේ යහපත්, නමුත් වෙහෙස කර අධික වියදම් ඇති වෙන කාලයක්. අන් අය වෙනුවෙන් පෙනී හිටින්න, වියදම් කරන්න, තමන්ගේ අය වෙනුවෙන් උපකාර කරන්න සිද්ධ වෙනවා. වගේම උපයන ධනයට වඩා වියදම් තත්ත්වය වැඩි වෙනවා. ඒ නිසා ආදායම් තත්ත්වය කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත් මේ කාලය. හිතවත් අය නම් ආදරණීය සම්බන්ධකම් තියෙන මිත්‍ර දම් වලට නම් මෙතන ටිකක් යහපත් නෑ. මත ගැටුම්, මතවාද, හිත් පීඩා ඇති වෙන්න පුළුවන් මේ කාලේ. ඒ නිසා දුර බලලා ඉවසීමෙන්, ඔබේ හිතේ, ඔබේ වචන ගැන ඉවසීමෙන්, කල්පනාවෙන් වැඩ කටයුතු කරොත් ඔබට මේ පීඩාකාරී තත්ත්වය අවම කරගන්න පුළුවන්. ඉගෙන ගන්නා දරුවන්ට නම් මේ කාලේ කොමර්ස් මැක්ස්වල් දරුවන්ට යම් ප්‍රමාණයකට හොඳයි. හැබැයි වැඩිහිටියෝ මේ අයව උත්සන්න කරවන්න ටිකක් අලසභාවයේ කරගෙන යන කටයුතු වලට වඩා උදාසීන බවක් හිතේ ඇති කරයි. නුරුස්සන, තරහ යන ගති වගේම ටිකක් චිත්ත පීඩාවල් ඇති වෙනවා. ඒ නිසා එක සහනදායී විදියට හිතේ පාලනය කරගෙන වැඩ කරන්න. සෞඛ්‍ය තත්ත්වය ගත්තාම නම් ගුප්ත රෝග, මුත්‍රා රෝග, දැවිලි, ආමාශය රෝග, ඒ වගේම බඩ පුරවා දැමීම, ඒ වගේම ශරීරයේ අතපය රිදීම, ඒ කියන්නේ වාත රෝග, විලිම්බු, නහර, ඇඟිලි, ස්නායු, හිස, සැම රෝග, සුවසන ආබාධ, ඒ වගේම නිදිබර ගතිය, ටිකක් හිතට කනස්සල්ල, හිතේ සැනසීමක් නැති මානසික පීඩා රෝග, ඒ වගේම උදාසීන බව, හිතේ කඩාවැටීම් වගේ පීඩාකාරී තත්ත්වවල ඇති වෙන්න පුළුවන් වරින් වර. මේ නිසා ඔබට යම් පීඩාවක් ඇති වෙන්න පුළුවන්. මේ දෙයින් කියන්නේ ඔබට මේ නරක කාල සීමාව කියන කේ අදහස් වෙන්නේම ඔබට අකුසලයේ බලවත් වේගෙන නැගෙනවා කියන එක. එහෙනම් නැවතත් ගැටුම් වෙනවා නම්, නොහිතා වැඩ කරනවා නම්, වෙනදා විදියට වැඩ කරනවා නම් ඒ අකුසල කර්ම වැඩි වෙන්න නරක කාලයේ බලවත් වෙනවා. එහෙනම් දක්ෂ වෙන්න ඕනේ අකුසලයට විරුද්ධ කුසල් පැත්ත, හොඳ පැත්ත බලවත් කරගන්න. එතකොට නරක කාලේ යට කරලා හොඳ කාලයේ බලෙන් මතු කරගැනීමේ හැකියාව තියෙනවා. වචනයකින් හොඳින් කතා කරන්න කෙනෙකුට, තමන්ගේ අතේ තියෙන කන බොන දේ හරි තව කෙනෙකුට, සතෙකුට හරි දාන්න, මානසික තත්ත්වය සමබර කරගන්න, හැම වෙලාවම බනින්න, කෑ ගහන, ඒ වගේ එහෙම නැත්නම් නරක දේ වචන කියවන අයත් එක්කම ගනුදෙනු කරන වෙනුවට අර විහිළු බණ නෙමෙයි, හොඳ බණ පදයකට සවන් දෙන්න, ගීතයක් වෙලාවකට සවන් දෙන්න, සහනදායී වෙනත් වූ දෙයකට බලන්න, චිත්‍රපටයක් වේවා, ගීතයක් වේවා, විනෝදකාමී දෙයක් බලන්න. හිතේ සැහැල්ලු බව, මානසික සමබර භාවය රැකගන්න ඒක ඊටාම වටිනවා ඔබගේ ජීවිතේ කරගෙන යන දේවල්ට. ඒ නිසා බණපදයක් මොහොතක් අහන එක අර උද්වේගකාරීව දුවන සිත ටිකක් පාලනය කරගෙන සංසුන්ව තරමක් තියාගන්න. මොකද පීඩාකාරීත්වය ඕනවට වඩා ගත්තාම කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, දියවැඩියාව, ગેස්ට්‍රයිටිස්, මානසික ආතතිය, පීඩන වගේ දේවල් උත්සන්න වෙලා තවත් පීඩනය වැඩි වෙනවා. ඒ නිසා චිත්ත පීඩා, මානසික පීඩාවල් ඇති වෙනවා වගේම ටිකක් මේ කාල සීමාව බාධක මතින් ගමන් කරන්න වෙනවා. ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වයක් තියෙනවා. අන් අයගේ උපකාර, සහයෝගයේ තෑගි භෝග ලැබීම, උදව් උපකාර, ආහාර පාන හිමීම, තෑගි භෝග ලැබීම, ඇඳුම් පැළඳුම් ලැබීම වගේ දේවල් තියෙනවා. මේ කාලේ ඔබ ටිකක් හැඩ වැඩ වෙන්න, ලස්සන වෙන්න වියදම් පැත්ත වැඩි කරනවා. ඒ වගේම ඔබ ටිකක් විනෝදයට, සතුටට, ඔබේ ජීවිතයේ වින්දනය සඳහා අධික වියදම් ඇති කරන කාලයක්. ඒකත් සමබර කරගත්තොත් වඩා යහපත් වෙනවා. විදේශ රටවල ඉන්න අයට යම් ප්‍රමාණයක විනෝදකාමී ආරාධනා ලැබේ. ඒ වගේම ප්‍රිය සංഭാෂණ වලට යන්න ලැබේ. ඒ වගේම අධික වියදම් ඇති කරනවා. මේ කාලයේ මහන්සිය තරමට ප්‍රතිඵල තිබුණත් ඔබේ ගුරුගේ මාරුව තරමක් වැඩියෙන් යහපත් තත්ත්වයකින් ආදායම් තත්ත්වය ලැබීමේ හැකියාව තියෙනවා. ආදායම් තත්ත්වය යහපත්, සෞඛ්‍ය තත්ත්වය කළමනාකරණය කරගන්න, මිතුරන්ගේ උපකාර ලැබෙනවා, රැකියාවෙති යම් පීඩාවල් මැදින් යහපත් තත්ත්වයක් තියෙනවා. නිවසේ නම් ඔබට
හිතන අය සමග ගනුදෙනු කරනකොට ටිකක් නුරුස්සන තරහ යන සමගියට බාධාවල් ඇති කරනවා වගේම කරගෙන යන කාරණාවලට බාධා තත්ත්වවල වගේ නිතර ඇති වෙන බැඳීම් තියෙන ආදර ප්‍රේමය නිසා යම් චිත්ත පීඩා කලකිරීම හිතරිදීම් වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. ඒවා සමනය කරගෙන ජීවිතයේ යහපත කරා යන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම මේ කාල සීමාව උදාසීනත්වයේ බිඳ දමා හිතේ ධෛර්යවන්තව එකිනෙකා සමග ශක්තිවන්තව කටයුතු කරන්නත් ආදරණීය ඔබේ පවුලේ අය හිතවතුන් බැඳීම් තියෙන අය සමග සනසීමෙන් යමක් කරන්න ජීවිතේ ඔබ සුවදායක කරගන්න ඔබේ ජීවිතේ බලාපොරොත්තු මොනවා හෝ සමහර වෙලාවට හෙට දිනේ ගැන ඔබට පුංචි බලාපොරොත්තුවක් ඇති. දරුවා කෙරෙහි බලාපොරොත්තුවක් ඇති. සාර්ථක කරගන්න මොන හරි දෙයකට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. දුක්බර අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. විදේශ රටක ඉන්න ගෘහ සේවිකා කෙනෙක් වෙන්න පුළුවන්. බර වැඩ කරන තාත්තා කෙනෙක් සහෝදරයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කාගේ හෝ බලාපොරොත්තුවක් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව තමයි මගේ තියෙන නිසා ඔබ ආරක්ෂා කිරීම. කොහොමද ආරක්ෂා වෙන්නේ? වර්ෂාවක් වහිනකොට අපි කුඩයක් අරගෙන යනවානේ. ඒ කුඩේ කල්තිය අරගෙන යන්නේ වැස්සොත් එහෙම පූර්ණව තෙමණියකින් බේරෙන්න. ඔක්කොම බේරෙන්න බෑ. නම 80%ක් විතර බේරෙන්න. එතකොට අන්නේ වර්ෂාව නැතුණා මේක අයින් කරනවා වගේ ජ්‍යොතිෂයෙන් කරන්නේ ඔබට පූර්ණ වශයෙන් වෙන්න තියෙන හානියක් 60%ක් 70ක් අවම කරගෙන අර වෙන්න තියෙන ලොකු පීඩාව කුඩා පීඩාවකින් සමනය වෙලා ඔබ ආරක්ෂා කරගන්නත් ඔබට වෙන්න තියෙන හානි වළක්වාගෙන බේරිලා ජීවිත ගමන යන්නත් තමයි මේ මග කියන්නේ. නිසා ඉස්සරහටත් වෙන්න තියෙන රටේ තත්ත්වවල ගැන ජ්‍යොතිෂ කරුණු පිළිබඳව ලග්න පලාපල පිළිබඳව අනාගතය ගැන ඔබට කියනවා. එනිසා අපිත් එක්ක එකතු වෙන්න අන්නයට channel එක share කරන්න. 2026 ලග්න පලාපල දාලා තිනවා. ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඔබට සුවබර දවසක් වේවා. අයිබෝවන්.